Hi guys. කොහොමද? අදත් ඉරිදා දවසක්. ඊයේ සෙනසුරාදා ගෙදර හිටිය දවසම අද ඉරිදා එළියට ආවා. තාම ප්ලෑන් එකක් නැහැ කොහෙද යන්නේ කියලා. බලමු. ටිකක් දුර යන්නත් හිතෙනවා. ස්ටේෂන් එකට ගිහිල්ලා ට්‍රේන් තියෙන ටයිම් එක බලලා යන්න පුළුවන් තැනක් තිබ්බොත් ගිහින් එන්න පුළුවන් තැනක් තිබ්බොත් යා. එහෙනම් රැඳිලා ඉන්න. ජය වේවා. අපිට යන්න පුළුවන් කොහරි මම මෙලේ ඔක්කො යන්න කියලා. Dieselbiljettens nummer 870. 12:31කට තියෙනවා 12:05 වෙද්දී යන්න පුළුවන් බහින්න පුළුවන්. Tiek padots uz pirmā ceļa pie otrā perona. Esiet uzmanīgi. ටිකට් දැනන් ගත්තා. ප්ලැට්ෆෝම් එක නම්බර් 10 තියෙනවා. ඉතින් ගොඩ ගිහලා ප්ලැට්ෆෝම් එකට යනවා. ආවෙලා තියෙනවා ගොඩ 11:31කට තමයි ට්‍රේන් එක ගියේ. දැන් 11:10යි. විනාඩි 20ක් විතර තියෙනවා වෙලා තියෙනවා. प्लेटफॉर्म में तो 10:08 මුල්බේනේ හරියට කියනවා නැති කියලා හිතන්න. ඒක තමයි ට්‍රේන් එකේ යන්න තියෙන්නේ. මේක තමයි ට්‍රේන් එක මේක යන්න තියෙන්නේ. අපිට ගිහිල්ලා වාඩි වෙමු. एक्सप्रेस ट्रेन है सेट में පැය භාගයෙන් විතර ආවා මෙහෙට එක හෝල්ට් එක ස්ටේෂන් එක විතරයි නවත්තුවේ. පැය භාගයක් විතර ගිය කිලෝමීටර් 38ක් එන්න. මේ ඔග්‍ර කියන්නේත් මේ වෙනම දිස්ත්‍රික්කයක්. රිගාවලට ළඟම තියෙන දිස්ත්‍රික්කයක් වෙනවා. තුනයි එකක් වෙනවා මොනවා හරි බොන්න ගන්න ඕනේ රස්නේ. අද 24ට යනවා. මොනවා හරි ගිහින් බොන්න ගන්න ඕනේ. මේ ඔග්‍ර කියන්නේ ලොකු සිටි එකක් නෙමෙයි පොඩි සිටි එකක්. එතන බලන්න තියෙන මොනවද කියලාවත් දන්නේ නැතුව තමයි. එතන පොඩි අයිටම් එකක් තියෙනවා.
QR කෝඩ් එකක් තියෙනවා ස්කෑන් කරන්න මොනවද තියෙනවද දැන් ස්කෑන් කරලා බලන්න. මම හිතන්නේ මේ පැත්තෙන් වතුර වැටෙනවා. ඒක ඕෆ් කරලා තියෙන්නේ. මේ QR එකේ තියෙන්නේ ඕග්‍රේ සිටි එකේ ඇප් එක. ඒක තියෙන්නේ මෙහි ලැන්ග්වේජ් එකකින් ලැට්වියන් වලින්. ඒකින්ද ඒක ඉන්ස්ටෝල් කරගත්තට වැඩක් නැහැ. තේරෙන්නේ නැහැ. ට්‍රාන්ස්ලේට් කරගන්නත් බෑ. මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් නෑ ඉංග්‍රීසි වලින්. දැන් මෙතන තැනක් තියෙනවා මේ ළඟ තැන. ගව්ගාව රිවර් එකත් එක්කම. ඒ හරියට ගිහින් බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ බිල්ඩින් එක තියෙන්නේ House of the People කියලා මොකක්ද දන්නේ නැහැ. House of the People කියලා තමයි තිබ්බේ. මේ දෙන්නේ දව්ගාව රිවර් එක. මේ උග්‍ර පහු කරගෙන තමයි ත්‍රිගා වලට යන්නේ. රිවර් එක. එවිදගෙන යද්දි තව ප්ලේස් එකක් සෙට් කරනවා. මේ මෙතන ගලක කොටලා තියෙන්නේ. මේක තේරුම ට්‍රාන්ස්ලේට් කරලා බලපුවාම එන්නේ මේ 1916 18X කියන බලයණියේ ඒ බැටල් එකක් ගිහින් දෙනවා. මේක සමරන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ සයිකල් එන්නේ අම්මා හිතන්නේ තියෙන්නේ. පැත්තේ පොඩ්ඩක් කන්ට්‍රි සයිඩ් වගේ තියෙනවා. අතර මේ කන්ට්‍රි සයිඩ් කියන මාර ලස්සනයි. ඒ කියන්නේ කැපිටල් සිටි එකකින් එළියට ආපුවම තනිකරම නේචර් එකත් එක්ක තමයි ඔක්කොම තියෙන්නේ. මේ මිනිස්සු අඩු හින්දා වෙන්නේ නැති ගොඩක් වෙලාවට. නැත්තම් මාරම ලස්සනයි. මේ කොළ පාටට දැන් මේ සමනක හින්දා ගොඩක් මල් පිපිලා කොළ පාටයි. සද්දයක් වත් නැහැ කාගෙම. මම හිතන්නේ මෙහෙට ගියා කියලා මොකද බලන්න නෑ. අපස්සට ඇරිලා අතන කුණක් තියෙනවා එතෙන්ට. යමු අර පේන කණුව ගාවට. කණුවක් අර වොච් ටවර් එකක් වගේ එකක් ඒක. මේ උඩ ඔබ්‍රේ කියලා ගහලා තියෙනවා. මේ පාක් එකකුත් තියෙනවා වගේ තියෙන. බයිසිකල් ලේන් එක. කලින් හිටියේ ආ පැත්තේ අර පේන ඩෑම් එක හරි. ඊට පස්සේ දැන් මේ පැත්තට යනවා. ඉතින් අවශ්‍ය තව දැන් වෙලාව 1:07යි. කලින් මේ ආර්ට් මියුසියම් එකක් තියෙනවා. ඒක බලන්නත් යන්න ඕනේ. බලමු try එකක් දීලා මම හිතන්නේ පුළුවන් ගියේ දෙන්නත් යාගන්න. මේක යකඩෙන් හදලා තියෙන්නේ මේ කණුව. අර ඕකට මායිම පෙන්වන්න වගේ. එයාලා තමයි. මේක යකඩෙන් හදලා තියෙන්නේ මේ අර යාලා ටික ඕග්‍රි කියලා සිටි එක පෙන්වන්න වගේ තමයි මේක හදලා තියෙන්නේ. වෙන මොකුත් විශේෂ දෙයක් නෑ. මෙතන සියලා දෙන්නේ මාළු බාන. මේ පැත්තේ දිගටම තියෙන ජොගින් පාත්. අර අපි ඉස්සෙල්ලා ගිය පැත්තේ තිබ්බ ගොඩ මේ පැත්තේ පේන්න තියෙන තමයි මේ ගඟ දිගටම. බයිසිකල් වලට යන්න පාරයි.
හවසට එහෙමනම් ලස්සනට මැති මේ පැත්ත සන්සෙට් එකත් එක්ක සන්සෙට් එක මං හිතන්නේ මේ පැත්තට එන්නේ. එතකොට හවසට දැන් මේ දවල් හින්දා පොඩ්ඩක් අද අවුත්තරයි. නැත්තම් මේ ලස්සනට මැති. හරියටම දැන් නම් දැනෙන්නේ අනුරාධපුර යාපනයේ වගේ ෆීලිං එකක්. ඒ තරමට මාරම රස්නිය අද. 25 සෙල්සියස් අංශක ඒ වුණාට මාරම රස්නේ. ඩාඩියක් දාලා තිනවා හොඳටම. දැන් ආයෙම සිටි එකට ගිහිල්ලා මොනවා හරි කන්න ඕනේ. බඩගිනි මොනවා හරි කාලා යන්න ඕනේ ආර්ට් මියුසියම් එක බලන්න. ආර්ට් මියුසියම් එක අහනවා කියලා තිබ්බේ 4ට. මම හිතන්නේ මට 4ට කලින් 3ටවත් අඩු මෙතෙන් යන්න පුළුවන් වෙයි. මම ඉන්නේ ඕග්‍රේ. බෙඩ් සයිස් එක ගන්න. මං හිතන්නේ මෙහි මිනිස්සු අඩු හින්දා අර ෆ්ලැට් කියන සංකල්පේ නෑ ගොඩක් තනි ගෙවල් තියෙන්නේ. මේ තනික ගාඩන් එකයි වටවක ගාලා ලංකාවේ වගේ තනි ගෙවල් තියෙන්නේ ගොඩක්. මේ මම දැක්ක සිටි එකේ නම් තියෙන ෆ්ලැට් එක. ඕකේ ඒ වුණාට මේ පැත්තේ වෙන්න ගොඩක් තියෙන්නේ මේ තනි ගෙවල්. ලෑලියෙන් මේක නම් කඩ මේ තනි ගෙවල් වලින් මාරම ලස්සනයි මේ පැත්ත. මෙතන පාලමක් සෙට් වුණා මේ අර ගියපදන්න ඉතින් ආයි සිටි එකට යද්දි පැටට යද්දි පැත්තෙන් යනවා මේ එවිදගෙන යන්න පුළුවන් බයිසිකල් වලට යන්න පුළුවන්. කල්මාරු මේ පැත්තේ තියෙන වෙනම වයිබ් එක. අර ගඟ පැත්තේ ඉඳන් ආවා සිටි එක පැත්තට. මාළම ලස්සනයි මේ පැත්ත. මේ පේන්නේ ඕග්‍රේ ආර්ට් මියුසියම් එක පිටිපස්සේ. ඇතුළට ගිහින් බලමු කොහොමද තියෙන එක. මම හිතන්නේ පොඩි ටිකට් එකක් ගන්න වෙයි යුරෝ 1.50ක විතර. ඉතින් කතා කරලා බලන්න ඕනේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. කියලා බලමු. ටිකට් එක ගත්ත ස්ටුඩන්ට් හින්දා 1 යුරෝ උනේ. ස්ටුඩන්ට් පැකේජ් එක. මේක ගොඩක් තියෙන්නේ මේ ආර්ට් වලට සම්බන්ධ දේවල්. ආර්ට් මියුසියම් එකේ.
ඒක පොඩි මියුසියම් එකක් ඒ වුණාට මේ ඒ දුන්න යුරෝ එකට පාඩු නෑ. ඒ ගානට මෙහෙ මියුසියම් එකක් බලන්න හම්බ වෙනවා කියන්නේ ෂේප් ඇතරම. අපි තාක් පොඩ්ඩක් සිටි එක ඇතුළට යමු. ගොඩක් පරණ බිල්ඩින් පරණ කියන්නත් බෑ ඉතින් කඩවල තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. මේ වෙලාවේ තියෙන රස්නේ හැටියට නම් මේකට බහලා නාන්න පුළුවන්. මාර රස්නයක් තියෙනවා. ඔබේ ලයිට් එක කියවන යන්න ඕනේ මෙතෙන් තමයි. මේ පාරවල් එහෙම දකිද්දී නම් මතක් වෙන්නේ Need for Speed game එක. ඒ පාරවල් වගේමයි මේ පාරවල් වගේමයි ගේම් එකේ පාරවල් වෙන හැටි. ඔග්‍රේවල කල්චරල් සෙන්ටර් සංස්කෘතික මධ්‍යස්ථානය. මම තමයි මේ සිටි එක තියෙන්නේ. ලොකු සිටියක් නෙවෙයි ආරම් පොඩි සිටි එක. අපේ හරියට ගමක් වගේ. ගොඩක් මම හිතන්නේ මිනිස්සුත් නැහැ. මේ අය මං හිතන්නේ බලන්න දෙයක් නැහැ මෙහි. දැන් ගියා නම් හොඳයි වගේ. මං හිතන්නේ ඔග්‍රේ සිටි එක කොච්චරයි තියෙන්නේ. වටේ මේ විද්දට අයමකුත් නෑ බලන්න. එහෙනම් දැන් ඉතින් රිගා යන්න ඕනේ. දැන් වෙලාව 3:00යි. ස්ටේෂන් එකට රිගා වලට ගිහිල්ලා එහෙනම් අපි හම්බෙමු. අය මොනවා හරි තිබ්බොත් රිගාවල ට්‍රේන් එකක් තියෙනවා තව විනාඩි 3කින්. ටක් ගාලා ගියත් අල්ල ගන්න පුළුවන්. Harislah, nak tadi pergi saja ni. Yang pun sini. Paling dia lah. Pergi kalian pulang gitu. Kalian nak apa juga? Kau nak? Okay, can I go to Riga? Riga, Yeah, thank you for this. Yeah, Riga යන්න පුළුවන් මේක. fancy. ටිකට් එක චෙක් කරන්න ඕනේ. ට්‍රේන් එකට ඇවිල්ලා විනාඩියක්වත් ගියේ නෑ යන්න.
Controla al atlaidin ammattuiluisen dokumenttien. Uzmanīja saprototies spriežu tuvumā un izmantojot dzelzceļa transportu. Vilcienā ievērot drošības un braukšanas. රිගා සිටි එකටම යන්න ඕනි වුණේ නැහැ. ගෙදර ළඟ ස්ටේෂන් එකක් තිබ්බා. ඒකෙන් බැහැගත්තා. එහෙනම් තවත් දවසේ තවත් වීඩියෝ එකක් හමු. ජය පරිස්සමෙන් ඉන්න.